ආයිබුවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ පොඩි සෙට් YouTube channel එකට. අද මම කතා කරන්නේ අලුතෙන් ෆෝන් එකක් ගන්න බලාගෙන ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඒ වගේම heavy game players ලට lag නොවි, stuck නොවි, smooth විදිහට game එකක් play කරන්න කැමති ඔයාලට තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවිල්ලා තියෙන්නේ. හරි. වැඩි කතා නැතුව යමු අපි Honor X9C 5G ෆෝන් එකේ gaming test එකට. මුලින්ම මේ ෆෝන් එකේ performance ගැන මම ඔයාලට කියලා ඉන්නම්. මේ ෆෝන් එක Android 14. ඒ කියන්නේ Honor Magic OS 8 වලින් තමයි අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මම Magic OS 9 වලට මේ ෆෝන් එක අප්ඩේට් කරලා තියෙන්නේ. 12GB RAM එකක් සහ 256GB storage එකකින් තමයි මගේ මේ අතේ තියෙන version එක තියෙන්නේ. ඒ වගේම Snapdragon 6 Generation 1 4nm chipset එකකින් මේ ෆෝන් එක වලගන්විලා තියෙනවා. ඒ වගේම octa-core processor එකත් එක්ක Adreno 710 GPU එකක් එන නිසා mobile game ගහන ඔයාලට මේ ෆෝන් එකෙන් ඕනිම game එකක් play කරන්න පුළුවන්. ඔයාලට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ෆෝන් එක ගද්දි gaming test එක විතරක් බලන්න එපා. හරි. මුලින් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්නකෝ. ෆෝන් එක ගන්න කලින් ෆෝන් එක ගැන ගොඩක් දේවල් බලන්න තියෙනවා. වීඩියෝ එක ඉවර වුණ ගමන් යන්න මගේ YouTube channel එකට ෆෝන් එක ගැන A to Z අකුරන් නැර ඔයාට දැනගන්න පුළුවන්. unboxing, full review, features, camera test, user experience ඒ වගේ හැමදේම ඔයාලට මම මගේ channel එකෙන් අරන් ආවිල්ලා තියෙනවා. එද්දී අනිවාර්යෙන් බලන්න subscribe කරලා තියෙන්නේ කියලා. මුලින්ම අපි ෆෝන් එකෙන් Need for Speed mobile game එක play කරලා බලමුද කොහොමද කියලා. ඔයාලට මේ පේනවා වගේ කිසිම lag වීමක් නැහැ, stuck වීමක් නැහැ. හොඳට perform කරනවා game වලින්. ලස්සනට අපිට game එකක් play කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු Call of Duty mobile game එක play කරලා. ඔයාලා දන්නවා මේ game එක හැම ෆෝන් එකේම play කරන්න බෑ කියලා. මට නම් කිසිම වෙලාවක මේ game එකේදී lag වීමක්, stuck වීමක් බලා ගන්න හම්බුනේ නැහැ.
මං හිතනවා අද වීඩියෝ එකෙන් මොබයිල් ගේම් ප්ලේයර්ස්ලට Honor X9C ෆෝන් එක ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියලා. වීඩියෝ එක හොඳ නරක කමෙන්ට් සෙක්ෂන් එකේ ලියලා යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.